මේ ඇවිල්ලා ඉන්නේ මගේ චණ්ඩි බෑන. මං දැනන් හිටියේ නෑ මගේ දුවව දීලා ගියේ චණ්ඩියට කියලා. මොකද දැන් ගල්ගිල්ල වගේ බලාගෙන ඉන්නේ. ඊයේ දාපු චණ්ඩි පාට් ටික ආපහු දාන්න පාදිත්‍ය. අම්මේ මට කාටවත් චණ්ඩි පාට් දාන්න ඕනේ නෑ. මට මගේ පාඩු ඉන්න දෙන්නකෝ. ඒ හොඳටම ඇති. කසාද බැඳපු පිරිමියෙක් කියන කතාවක්ද මේක? පාඩු ඉන්න නම් මොකටද කසාදයක් බැඳගත්තේ? අන්න හරි අම්මා. මාත් ඕකමයි අහන්නේ. මාදිනීවේ කසාද බැඳේ ඇයි කියලා මං කාටවත් අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑ නේද? ඔයා මාදිනීව බැඳේ ඔයාගේ අම්මා කියපු නිසා. ඒකද ඔය කියන්න හදන්නේ? ඔව්. එතකොට ඔයා මාදිනීව ඩිවෝස් කරන්න හදන්නේ අම්මා කියන නිසාද? දික්කසාද කරන්න හදන්නේ මට මෙයාත් එක්ක ජීවත් වෙන්න බැරි නිසා. ඇත්තද පුතේ? ඔයාට ඕන වෙනකොට පවුල් ගන්නයි එපා කොට එලවලා දාන්නයි මං ඔයාට දුවලා දීලා නැහැ. බැඳගත්තා නම් මැරෙන කල්ලකට ජීවත් වෙන්න ඕනේ. ඔව් මෙයාත් එක්ක තව ටිකක් කල් ජීවත් වුණොත් දෙන්න එක්කෙනෙක් මැරෙනවා තමයි. දැක්ක නේද අම්මා? මාව මරණවයි කියලා තර්ජනය කරනවා. අම්මට ඇහුණා නේද? ඔව් මට ඇහුණා මට හොඳටම ඇහුණා. ඔයා තවත් මේ වගේ තිරිසනෙක් එක්ක මේ කාමරේ ඉන්න එපා. යන් ඔයා මගේ කාමරේට. යන්. බලමු එන කවුද ඉස්සෙල්ලා මැරෙන්නේ කියලා. මාදිනීට විරුද්ධව අපි දාන චෝදනා ඔප්පු කරන්න අපිට තියෙන සාක්ෂි මදි. ආදිත්‍ය try කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි නැකම් බලන් ඉන්නේ. අපේ මාමණ්ඩි මිස්ටර් ධර්මේන්ද්‍රයි අද ඓතිහාසික ගිවිසුමක් අස්සේ. කමුසෙට නම් ලැජ්ජාවක් කියන එකක් ගෑවිලවත් නැති ගෑන්නේ. එහෙම දෙයක් ගෑවිලා තිබ්බනම් මං ඔයාගේ අයියව කසද බඳින්නේ නෑනේ. ඔබ හෙට ඉඳලා වැඩට යන එක නවත්තන්න ඕනේ. කොහෙවත් ඉන්න මිනිහෙක් නිසා මම්මගේ අනාගතය වෙනකන් ගත තියෙන වෙනස් කරන්නේ නැහැ. අද ළඟයි කියලා ප්‍රේම